හරි සුබ උදෑසනක් වේවා සර්බි මාත් එක්ක තියෙන යාළුවෝ හැමෝටම මට අද පොඩ්ඩක් හිතුණා ඔයාලත් එක්ක අපි ගේ වටේ පොඩි ට්‍රවුමක් දාන්න කියලා. හරි අපි යන් එහෙනම් අපේ ගේ වටේ පොඩි ට්‍රවුමක් දාන්න. හරි මුලින්ම එකකින් කියන්නේ ඔයාලව අපේ බටු පාත්තියට එතකොට මේ වලටත් අපේ නෝනා දවල්ට බටු ව්‍යංජනයක් හදන්න බටු ටිකක් කඩා ගන්න ගමන් ඉන්නේ. එතකොට ඔන්න අපි බටු පාත්තියක් හදලා තියෙන ඔන්න ඔය විදිහට පේනවනේ ඕවට තෙල් පොර ගහලා නැහැ. කාබනිකව තමයි අපිව හැමදේම වගා කරලා තියෙන්නේ. එතකොට මෙන්න තක්කාලි ගහක් තියෙනවා මෙන්න මෙතනින්. එතන තක්කාලි ගහක් නෙමෙයි මෙතන තක්කාලි ගස් කීපයක් තියෙනවා. දැන් සෑහෙන ගස් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. මේ ගහේ විතරයි දැනට තක්කාලි ඉතුරුලා තියෙන්නේ. ඒකයි මම ඔයාලට ඒකත් පෙන්නුවේ. එතකොට මේකේ තව තිබ්බොටු තියෙනවා බුලත් පැල කීපයක් තියෙනවා. ඒ පොඩි ඉඩේ ඔය විදිහට හරි ඔන්න ඊළඟට මම ඔයාලව එක්ක යන්නේ අපේ කවුපි හදලා තියෙන ටිකට. එතකොට මේවත් ඒ වගේ තමයි. ඉතින් ගොඩක් ඔය හාව මීමින් එහෙමත් කෑව මේකේ තියෙනවා. ඉතින් එයාලට කරදරයක් කරේ නැහැ. ඉතින් ඔය ඉතුරු වෙච්ච එක තමයි ඔය තියෙන්නේ. අපි සෑහෙන කවුපි මාළුත් කෑවා. එතකොට මේ තියෙන්නේ වේලපු කවුපි. ඉතින් මේවත් ඒ විදිහට තමයි අපි ගෙදර පරිභෝජන විතරයි. ඉතින් අලෙවි කරන්න කරන දේවල් නෙමෙයි. අත්‍තරම අලෙවි කරන්න අපි වීගෝ විතන විතරයි කරන්නේ. මේ හැමදේම නිවසේ පරිභෝජනයේ තමයි මේ අපි හදලා තියාගෙන ඉන්නේ. හරි එතකොට ඔය තමයි අපේ සර්බිම අපේ කවුපි වගාව. පේනවනේ ලස්සනට තියෙනවා කවුපි ටික. ඔය වේල්ලා කරලා තියන් ඉන්නේ මේ කවුපි ඇට ටික පරිස්සමට ඔය අරන් තියලා තියෙන්නේ. ඒක තම්බල කන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අපි නිතරම දකින්න ඩාන්ස් එකක් පෙන්වන්න යන මේ ඉතින් අපේ කලු කුමාගේ ඩාන්ස් එක. ඉතින් ඕවා නිතරම අපිට පේන තියෙන දේවල්. මේ ඉතින් ඔය ආදරේට හදන කට්ටිය ඔය ඉන්නේ. හරි මට පෙන්වන්න ඕනේ අපි අද උදේ තමයි මේ කහ ටික නම් ගැලෙව්වේ මේ තුන්වෙනි පරම්පරාවේ තමයි කහ ටික. කියන්නේ බීජ කහ අපි ගිනාවේ නැහැ. දැන් සෑහෙන කාලයකට කලින් අපි බීජ අලගෙනල්ලා පැල කරලා ඒකේ අස්වැන්න අරගෙන නැවත එහෙම පැල කරලා මේ තුන්වෙනි පාර පැල කරපු ටික තමයි ඒකයි ටිකක් අල ටිකක් පොඩි වගේ තියෙන්නේ. එතකොට දැන් මේ අපි සෑහෙන කාලෙක ඉඳලා කඩෙන් කහ කෑමක් නැහැ. මොකද මේ අපිම තමයි කහ ওই විදිහට හදලා කහ කුඩු කරලා මෙව කරලා ගෙදර පරිභෝජනයට ගන්නේ ඔය කහ. ඉතින් මේ ඔය අද උදේ තමයි ඔය ටික ගැලුවේ. මට ඔය ගලවන වීඩියෝ එකක් නම් කරන්න බැරුණා. මම පොඩ්ඩක් ගෙදර හිටියේ නෑ. අම්මයි නෝනයි තමයි කහ ටික ඔක්කොම ගලලා තිබ්බේ. ඉතින් එතකොට ඔය තියෙන කහ ඉතින් ඔය විදිහට නම් කහ ටික සුද්ධ කරලා ගන්න ඕනේ. ඒක තමයි ඉතින් කරගෙන යන්නේ. ඉතින් මෙතන ඇත්තටම ඔය ටික කරේ ඉතින් අම්මයි නෝනයි තමයි ඔය කරේ. ඒ විදිහ තමයි ඉතින් සර්බිම අපේ ගේ වටේ තියෙන යන්න තියෙන සංචාර වලට පෙන්වන්න තියෙන දේවල්. ඒතර තව බණ්ඩක ටිකක් හදලා තිනවා. ඒක නම් ඒ තරම් සාර්ථකුන්නේ නැහැ. නමුත් අපි වේල් දෙක තුනක් දැනට බණ්ඩක්වත් කෑවා. නමුත් ඒකේ තරම් සාර්ථකුන්නේ නැහැ. ගස් හොඳට වර්ධනය වුණේ. නමුත් බණ්ඩක කරල් නම් හැදුණා. අපි සෑහෙන දැන් මම වේල් දෙකක් තුනක් වගේ අපි බණ්ඩක කෑවා. ඉතින් මේ ටික පෙන්වුවේ ඉතින් මම ඔයාලට අපේ ගේ වටේ සර්බිම අපි වගා කරලා තියෙන දේවල්. එතකොට තව කෙනෙක් හිතයි සමහරට මහා පරිමාණයෙන් මේව වගා කරන කට්ටිය හිතයි මේව නම් මොනවද මේ ඕවා එහෙම කියලා. නමුත් මේ ඇත්තටම කියන්න ඕනේ මේකක්වත් වෙළඳාම් කරන්නවත් ඒ කියන්නේ ආර්ථික වාසි ලබා ගන්නවත් කරපු දේවල් නෙමෙයි. ඒතකොට මේ අපේ නිවසේ පරිභෝජන අපිව නිකන් ඉන්න ගමන් යනින් එමින් ගමන් ඔය වගා කරපු දේවල්. ඒතකොට ඔයාලට මම කලින් අර ෆොටෝ එකක් දාලා තිබ්බ අපේ පළදා වට්ටියක. ඒතකොට එතනත් ඒ වගා කරපුවා තමයි තිබ්බේ. දැන් ඒ වෙනකොට මේවා නිකන් දැන් ඒවා විනාශ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේවට වැටකුළුත් ඉවරයි, මෑකරලුත් ඉවරයි. ඉතින් ඒ හින්දා කාලෙන් කාලට මොනවා හරි වගා කරනවා අපි. ඒ කියන්නේ මේ ගොඩාක් ඉතින් අත්‍තරම කියන්න තියෙන්නේ ආර්ථික වාසිය වලට නෙමෙයි මේ අපේ පරිභෝජනයට කරන දේවල්. එතකොට ඒ කියන්නේ මේවට තෙල් පොහොර කිසිම දෙයක් ගන්න නැහැ. ඔක්කොම කාබනිකව තමයි මේවා ගන්න. ඒතර පාවිච්චි කරලා තියෙන කුකුල් පොහොර, ඒතර කොම්පෝස්ට්. එතකොට එහෙම ගියාපුවාම ඔය මේ මොකක් හරි කෘමි හානියක් ආපුවම දුම් කරලා නැටිපල් කරලා එහෙම ඒ වගේ තමයි දේවල් කරේ. ඉතින් මේ හැමදේම පරිභෝජනයට කරපු දේවල්. ඉතින් ඒ හින්දා හිතන්න එපා ඉතින් මේ දේවල් ලොකුවට හිතන්නේ නැත්තම් ඕ ටික නම් මොකද්ද කියලා. මේ ඉතින් මට ඒ ටික මම ඔයාලට පෙන්නන්න ඕනේ. හරි එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නම්. ඔයාලට සුබ දවසක්.